ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ මෙතන මේකට යටින් තමයි මේ කැලේ හැදලා තියෙන්නේ. මේකත් අනිවාර්යෙන් ඩවුන් එකට යන්න ඕනේ. මෙතන මේ 29 31 කියන ටයිම් එක අපි බලමු. සෙට් ඔප්ෂන් ගිහිල්ලා මොකක්ද වෙන්නේ. ඉතින් මේකට පොඩ්ඩක් ලෝඩ් වෙනවා බලමු. අපිට තිබ්බා 30ට තමයි 29 30 31 සෙල් එක තියෙන්නේ 29 30 31. අපිට දැන් සෙල් එකක් ගන්න තිබ්බා. මේක නෑ මේක වින් 29ක වින් ඊට පස්සේ අපි ගන්න අපි ආයේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙතනilla මෙතන ගත්තොත් මෙතන සෙල් එක තියෙන්නේ මෙන්න මේ ඉන්ඩිකේටර් එකට මෙතනින් කැපෙනවා කියන්නේ මෙන්න මේක පළවෙනි එක වින් කරනවා. ඒ කියන්නේ මේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් කැපිලා මේ විනාඩිය 27 විනාඩිය කැපුණා කියන්නේ 28 29 30 ඔන්න විනාඩි 3 අනිවාර්යෙන් මාකට් එක ඩවුන් එකට යනවා. එතකොට මෙතනින් මේක කැපුණානේ. මෙතන කැපෙන්නේ 30ට. ඔයාලා බලා ගන්නවා මේ පහළට ගිහිල්ලා ආය උඩට එනවා මේක. එතකොට එතන කැපෙන්නේ 30ට කියන්නේ මෙතන කැපෙනවා. මෙතන ඔයාලා බලා ගන්නවා මෙතන කැපෙනවා මෙතනක් කැපෙනවනේ මේක උඩට. එතකොට උඩට එනවා කියන්නේ මේක අනිවාර්යෙන් වින් කරනවා. හරිද? මෙතෙන් තමයි පළවෙනි පාර කැපෙන්නේ මේක. මෙතනින් පහළට ගිහිල්ලා මෙතෙන් තමයි පළවෙනි පාර කැපෙන්නේ. එතකොට අනිවාර්යයෙන් උඩට යනවා. හරිද? බලා ගන්න පුළුවන් දැමුත් මෙතන කැපෙනවා. මෙතනින් 31ට කැපෙනවා. 31 විනාඩිය 31 32 කැපෙනවා උඩට. මම එන්ට්‍රි එකක් කරන් පෙන්නන්නම් ඔයාලට 32 33 34 32 33 34 කියන විනාඩි 3 එකක් අනිවාර්යෙන් වින් කරන්න ඕනේ. මම බයි අරන් පෙන්නන්නම්. ඔයාලට මම පෙන්නන්නම් මේ ඊයේ ගත්ත එන්ට්‍රි ඊයේ සිග්නල් දෙකක් දුන්නා. ඒ සිග්නල් දෙක තමයි මේ තියෙන්නේ. මේ අද මම OTC එකේ මෙන්න මේ ඉන්ඩිකේටර් එක බලාගෙන ට්‍රේඩ් කරා. ඒක තමයි තියෙන්නේ. මම මෙතනින් ගන්නවා බයි එකක් 32ට 10ක් දාලා ඊට පස්සේ මම 25න් ගන්නවා එන්ට්‍රි එකක්. දෙවෙනි එන්ට්‍රි මම 25න් ගන්න තුන්වෙනි එක 60න් ගන්න. හරිද? මයි බැලන්ස් එක තියෙන්නේ USD 95යි 95 මැනේජ් කරන තමයි මම එන්ට්‍රි ගන්නෙ. මෙතන 32 33 34 තමයි මම බයි එක කියලා කිව්වේ. බලමු මේක ලොස් විතරයි අපි මාටින්ගෙල් යන්නේ 33 34 අපිට මෙතනත් try කරන්න පුළුවන් එන්ට්‍රි එකක් ගන්න. අපි මෙතනත් එන්ට්‍රි එකක් ගන්නවා මොකද ඔයාලට බලා ගන්න පුළුවන් නා මේ මෙතන පහළට ගිහිල්ලා උඩට මෙතන මේක ආවා. ඒතකොට අපි 33 34 35 කියන ටයිම් තුනේ එකක් අනිවාර්යයෙන් වින් කරන්න ඕනේ. ওই ටයිම් තුනේ එක තමයි මම එන්ට්‍රි ගන්නෙ. පළවෙනි එක වින් කරොත් දෙවෙනි එකට යන්නේ නැහැ. මම ඒක ගත්තේ මේ මෙතන ඔයාලට 32ට 32යි තප්පර 15ට වගේ මෙතන කපා යන උඩට එන්න එක තමයි මම ඇනලයිස් එක කරගත්තේ. 33ට එන්ට්‍රි ගන්න බලමු මොකද වෙන්නේ කියලා. මම කලින් ගත්ත එන්ට්‍රිය එකත් පින් කරා බලමු හිස්ටරියට ගිහිල්ලා ඒකත් පින් කරලා තියෙනවා. අපිට මෙතන ගන්න බෑ. මෙතන මේ කිසිම ක්ලොස් එකක් වෙලා නැහැ මේකේ. ඉතින් ඒ නිසා ඉතින් වැඩි සාර්ථකයි.